ඔබ කවදා හරි දවසක හිතලා තියෙනවද ඇයි සමහර මිනිස්සු විතරක් ලෝකේ වෙනස් කරන්න කියලා? ඇයි තවත් පිරිසක් හැමදාම එකම තැන පල් වෙන්නේ කියලා? අපි හැමෝම ඉපදෙන්නේ දිනන්න. හැබැයි අපි මැරෙන්නේ දිනපු මිනිස්සු විදිහට නෙවෙයි. ඒකට හේතුව අපි අපිවම අමතක කරලා අනුන්ගේ පස්සෙන් යන පුරුදු වෙලා ඉන්න එක. අද මම ඔබට කියන්න යන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන රහසක්. හැමෝම පිළිගත්ත ලෝකේම දන්න ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් අපූර්ව කතාවක් කිව්වා. හැමෝම දක්ෂයෝ. හැබැයි ඔබ මාළුවෙක්ව මනින්නේ උඩ ගහක් උඩට නගින්න තියෙන හැකියාවෙන් නම් ඒ මාළුවා Taman මෝඩයෙක් කියලා හිතාගෙන මුළු ජීවිත කාලෙම ජීවත් වෙවි. හිතන්න ඔබත් ඒ මාළුවා වගේද? ඔබත් අනුන් කරන දේ කරන්න ගිහින් අනුන්ගේ මිනුම් දඬු වලින් ඔබව මැනගෙන මට බෑ කියලා පරාජිතයෙක් වගේ පැත්තකට වෙලා ඉන්නවද? අපි ඉන්නේ තරඟකාරී ලෝකයක. ඉස්කෝලේදී, රැකියාවේදී, එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයේදී හැමෝම උත්සාහ කරන්නේ ඔබව තවත් එක් සාමාන්‍ය කෙනෙක් කරන්න. ඔබ අඳින්නේ අනිත් අය අඳින විදිහට නම්, ඔබ කතා කරන්නේ අනිත් අය කතා කරන විදිහට නම්, ඔබට ලැබෙන්නේ අනිත් අයට ලැබෙන සාමාන්‍ය ප්‍රතිඵලය විතරයි. ඔබේ ඇතුලේ ඉන්න දක්ෂයව හඳුනා ගන්න. සමහර විට ඔබ දක්ෂ ක්‍රීඩාවට වෙන්න ඇති. එහෙමත් නැත්නම් කලාවට, එහෙමත් නැත්නම් ව්‍යාපාරයකට. ගහක් උඩ නගින්න බැරි වුණාට මාළුවාට මුළු සාගරේම ජය ගන්න පුළුවන්. ඔබ ඉන්නේ වැරදි තැනක නම් ඔබ කොච්චර මහන්සි වුණත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අදම තීරණය කරන්න අනුන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන එක නතර කරලා ඔබේ දක්ෂතාවය මොකක්ද කියලා හොයාගන්න. මිනිස්සු හිනාවේ, මිනිස්සු බනී. හැබැයි ඔයා සාර්ථක වුණ දවසට ඔය හිනා වුණු මිනිස්සුම තමයි මුලින්ම ඇවිත් ඔයාට අපිට ගහන්නේ. කම්මැලි වෙන්න එපා. හෙට නෙවෙයි, අදම මේ දැන්ම පටන් ගන්න. වැටෙන හැම වතාවකම නැගිටින්න. මොකද වැටෙන එක පරාජයක් නෙවෙයි. හැබැයි නැගිටින්නේ නැතුව ඉන්න එක නම් පරාජය. අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා මේ ලෝකෙට ආවේ තවත් එක්කෙනෙක් වෙන්න නෙවෙයි. එකම එක්කෙනෙක් වෙන්න. ඔබේ අනන්‍යතාවය රැකගන්න. ගහක් උඩ නගින්න බැරි වුණාට දුක් වෙන්න එපා. ඔබ උපන්න සාගරය ජය ගන්න ඔබට ශක්තිය තියෙනවා. ඉතින් ඔබට ජය.